අපි සිනර්ජි ක්‍රීඩා සමාජයේ අද පුරුදු පුහුණු වීම කරන දවස. අපේ ක්‍රීඩා සමාජයේ දරුවන්ව අපි විවිධ ක්‍රීඩාවන්ට පුරු කරනවා. ජිම්නාස්ටික් ක්‍රීඩාව, රෝද සපත්තු ක්‍රීඩාව, කඳු නැගීමේ ක්‍රීඩාව, ඔය වගේ විවිධ මානසික සහ ශාරීරික උපයෝගී කරගෙන කරන විවිධ ක්‍රියාකාරකම් වල අපි දරුවන්ව පුරුදු පුහුණු වීම කරනවා. ඉතින් අද දවස තමයි රෝද සපත්තු ක්‍රීඩාව කරන අවස්ථාව. ඉතින් රෝද සපත්තු ක්‍රීඩාවට මුලින්ම පැමිණෙන දරුවෙක්ව අපි කොටස් 3කට වෙන් කරලා ස්ථාන 3ක පුරුදු පුහුණු වීම කරනවා. මේ ස්ථානය පළමු අදියර පුහුණු වීම කරන ස්ථානය. ඉතින් මුලින්ම එන දරුවෙක්ව රෝද සපත්තු දෙකක් හරියාකාරව පළඳින්නේ කොහොමද? සමබරතාවය රඳවාගන්නේ කොහොමද කියලා එයාගේ ශාරීරික සහ මානසිකව එයාව වර්ධනය කරන ස්ථානය තමයි මෙතන. ඉතින් මෙම ස්ථානයේදී මේ මූලික ව්‍යායාම් මූලික ශිල්ප ක්‍රම හරියට ප්‍රගුණ කරන දරුවව අපි ඊළඟට යොමු කරනවා අපේ දෙවන අදියරට. එතකොට දැන් මේ ස්ථානයේ අපි කරන්නේ පළමුවෙන්ම දරුවෙක්ව හරියට නිවැරදිව සපත් දෙක පළඳින්නේ කොහොමද කියලා එයාගේ මූලික ඉරියව් අංග පුරුදු පුහුණු වීම කරන ආකාරය තමයි මෙතනින් අපි සිද්ධ කරන්නේ.